ආදරණීය සහෝදරනි දරුවන් සරණයි. ආදරය කියන්නේ මොකද්ද කියලා ඔයාලා දන්නවද? ආදරය සල්ලි වලින් ගන්න පුළුවන්. චණ්ඩිකමෙන් ආදරයක් ගන්න බෑ. අපි ආදරය කියන්නේ මොකද්ද කියලා හිතන්න ඕන. සෙනෙහස කියන්නේ එක හිතන්න ඕන. ඒ කියන්නේ මම අවුරුදු පුංචි කාලේ ඉඳලා මමත් දුක් විඳපු කොල්ලේ. අහිංසක කොල්ලේ. ආදරය කියලා මොකද්ද කියලා තේරුම මම දන්නේ නැහැ. එහෙම ඉඳලා අවුරුදු 10ක් 12ක් යනකොට තමයි මම ආදරය ගැන දැනගත්තේ. ඒක නිසා ආදරය මොකද්ද කියලා. ඒක නිසා දරුවන්ට උනත් ගහන්න බනින්න හොඳ නැහැ. ඒ වගේම කෙල්ලෝ කොල්ලෝ ආදරය කියන්නේ මොකද්ද කියලා හිතන්න ඕන. ඒක මොකද්ද කියලා තේරුම හිතන්න ඕන. ඒ කියන්නේ ආදරය කියන්නේ සල්ලි වලින් ලබා ගන්න දෙයක් බෑ. සල්ලි වලින් ලබා ගන්න පුළුවන්. ඒ සැබෑ ආදරය සදාකාලිකව නෑ. ඒ ආදරය සදාකාලිකව නෑ. සල්ලි වලින් ඇති තරම් ආදරය ගන්න පුළුවන්. ඒ සදාකාලිකව නෑ. ಜಾති ભેද, කුල ભેද නැති වෙන්න ඕන. ඔක්කොම එක දම්වැලක් වගේ සහෝදරයෝ ඉන්න ඕන. එතකොට තමයි ගමනක් යන්න පුළුවන්. අපේ දෙමාපියෝ දරුවන්ට සලකන්නේ අමුතුම විදියට. සල්ලි තියෙන දරුවා ඒ වගේම ජීවත් වෙනකොට අම්මා තාත්තා සල්ලි තියෙනම නම් ඒ දරුවට ආදරේ. එහෙම නෙමෙයි. එක අම්මා නම් එක ධම්මෙල කඩාගෙන ආපු දරුවෝ නම් එක විදියට ඉන්න ඕන. ඒ වගේම ආදරණීය දෙමාපියෝ දරුවෝ සියලුම දෙනා ආදරය කියන්නේ මොකද්ද කියලා හිතන්න. කාන්තා පිරිමි දෙකම. ඒ කාන්තා කට්ටිය බලන්නේ සැබෑ ආදරේ නෙමෙයි. සල්ලි වලින් කරන්න පුළුවන් දේවල්. සල්ලි දුප්පත් කොල්ලෙක් එක්ක යාළු වෙලා ඌට දෙන්න පුළුවන් දෙයක් දෙන්න බැරි දෙයක් තියෙන්න පුළුවන්. ඒක නිසා සදාකාලිකම ඒක ඒ කොල්ලව ඇතැරලා වෙන කොල්ලෙක් එක්ක සල්ලිකාර කොල්ලෙක් ජීවිත අහිමි වෙනවා. ඒ කියන්නේ ජීවිත අහිමි වෙනවා කියන්නේ ආදරය සල්ලි වලින් බලාපොරොත්තු වෙනකොට ජීවත් වෙන්න බෑ හැමදේම. ඒ වගේම දරුවන්ට හොඳ යහමඟ පෙන්වන්න ඕන. මම අවුරුදු 25ක් යනකොට තමයි මම හොඳටම ආදරය කියන්නේ දැනගත්තේ. මමත් හොඳට ආදරය කරා කෙල්ලොන්ට. ඒ කියන්නේ සල්ලි තියෙනකන් ඉවරයි. ආමිකේ කොල්ලෝ කියනකොට ඒ දවස්වල ආමිකේ කොල්ලෝ කියනකොට කෙල්ලෝ මාර ආදරයක් තියෙනවා. මරුණත් සල්ලි ගන්න පුළුවන් නිසා. එහෙම නෙමෙයි. සැබෑ ආදරයක් තියෙනවා. සදාකාලික. එතකොට තමයි දුර ගමනක් යන්න පුළුවන්. ජීවත් වෙන්න. හැම දෙයකම සල්ලි තිබ්බොත් සල්ලි වලට මිනිහ මරන්න පුළුවන්. මේව කරන්න පුළුවන්. හොඳින් හරි නරකින් හරි ආදරේ ලබා ගන්න පුළුවන්. සදාකාලිකව නැහැ. ජීවිතේ සුන්දර නැහැ. සමහරක් ආදරය කොල්ලා කියන්නේ කෙල්ල ආදරේ යහස තරම් කියනවා. ඒ වගේම මුහුදු තරම් ජඹුරයි. මුහුදු තරම් ආදරේ කියනවා. ඒ ඉරණම සුන් වෙලා යනවා. කාන්තාවක් කියන්නේ පුංචි වීදුරුවා. ඒ පුංචි වීදුරුව වතුරු වීදුරුව කොල්ලෙකුට කියනවා අතේ තියන් ඉන්න පුළුවන් කොච්චර වෙලාවක්ද කියලා. ආදරය වෙනුමින් කොච්චර වෙලාවක් තියන් ඉන්න පුළුවන්ද කියලා. ඒ ආදරය ගැන තියන්න පුළුවන්ද කියලා කියනවා. ඒ ආදරේ විනාඩි 5ක් කියනවා. විනාඩි 5යි වීදුරුව ඇතෑරෙනවා කියනවා. ඇතුරුනා කියන්නේ වීදුරුව කුඩු වෙනවා. වීදුරුව කුඩු වුණා කියන්නේ වතුර ටික ගලාගෙන ගිහින් හිඳෙනවා. වීදුරුව කුඩු වෙනවා. වීදුරුව කුඩු නම් හදන්න පුළුවන්ද? ඈ දරුවනේ. වීදුරුව හදන්න පුළුවන්ද? බෑ. එතකොට මොකද වෙන්නේ? ජීවිතේ තරුණ පිරිස් හිතන්න ඕන එන්නේද? අපේ මිනිස්සු හිතන්නේ වැරදි විදියට. අවබෝධ කරගන්න. මගේ අම්මා හිතන්නේ මගේ දුව දෙන්න ඕන සල්ලිකාරයෙකුට. මගේ දරුවා දෙන්න ඕන සල්ලිකාරයෙකුට.
ඒ සල්ලිකාරයකම මනින්න පුළුවන්. ආදරය මනින්න බෑ. ඒ පෞල් ජීවිත විනාශ වෙනවා. දෙන්නට එක්කහු වෙන්න ආදරය කරුණාව බෙදා ගන්න එයාලට වෙලාවක් දෙන්න ඕන. එයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. තේරුම් අරගෙන හරි මගක් යන්න පුළුවන්. ආදරේ තේරුම් අරන් හරි මගක් යන්න පුළුවන්. සල්ලි වලින් මනින්න බෑ ජීවිතේ. අම්මා තාත්තා කුල ભેද හොයනවා. මම ගොවි ගම කියනවා. මෙයාලා මේ කුලේ කියනවා. අඩු කුලේ කියනවා. මේව කරනවා. ඒක නෙමෙයි. හරි ආදරේ සෙනෙහස කෝකත් එකයි. ඒක නිසා හොඳට තේරුම් අරන් සම්මා සම්බුදු සරණයි සීලෝ ගම විශ්වමාතා දෙදේතම් සංග්‍රහයෙන් දෙවියටයි මම සමගන්න ලයික් කරන්න